කට්ටිය නැහැ කියලා. ඉතින් මේ හමුදාවේ කට්ටිය කෙරුවේ ඒ කවුරු හරි කෙනෙක්ගේ බල කිරීමකට තමයි ඒවා ඒ රාජකාරිය කෙරුවේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන්ද අර නොමගෑවීමක් වශයෙන්ද මේ මිනිහා සරම ඇඳගෙන ඔළුවෙන් හිටගත්තත් මිනිහට ලැජ්ජාවක් නැහැ. ඒ જાතිය පුද්ගලයෙක්. සුරේෂ් සලේගේ තත්ත්වය කොහොමද? එළියුනොතින් මේ හැමෝම මේකට වක් කියන්න ඕනේ. මේ කට්ටියට ආරක්ෂාවක් දෙන්න ඕනේ. මොකද කියන්නේ මිනිමරුවෝ. ගෝඨාභය මෙහෙම ගහන් ඉන්නවා, මෛත්‍රීපාල මෙහෙම ඉන්නවා. මහින්ද රාජපක්ෂ ඒ ජනාධිපති තුන්දෙනාම දේශපාලන අනාථයෝ. මිනිහත් ලැජ්ජ නැතුව ගම්මන්පිලගේ පොත් මේකට ආවට ඉතින් දාම ඝාතකයෝ. එතනින් එහාට දෙයක් නැහැ. ඒ සොනික්ටත් මේ වෙලාව වෙනකොට අත තියන්න හදනවා වගේ ආරංචියක්. ඉතින් මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා. අර මේ පාවඩයක් වශයෙන් හිටපු මේ රාජපක්ෂලාගේ ඔක්කොම කොන්ත්‍රාත් කරපු ඒ හමුදාපති හරි රටේ ජනාධිපති හරි මිනිමරලා තියෙනවා නම් අන්න හරි තැනකට ආවා. මොකද මේ ඉතිහාසයේ පළවෙනි වතාවට අයිබෝන් දිග නිහඬියාවකට පස්සේ රටේ මේ වෙලාව වෙනකොට අත්‍යවශ්‍ය කාරණයක් කතා නොකරන බැරි කාරණයක් කතා කරන්න ඕන කියලා හිතුණා. ඒක නිසා තමයි ඒ දිග නිහඬියාවකට පස්සේ හරි මේ කතාව මේ විදිහට පටන් ගන්නෙ. පාස්කු දින ප්‍රහාරය කියලා කියන්නේ ඇත්තටම අපේ රටේ ඇතිවෙච්ච එක්තරා ඛේදවාචකයක්. ඒකෙන් අහිංසක ජීවිත 200 ගාණක් නැති වෙලා 500 ගාණක් මේ වෙලාව වෙනකොට එකතැන් වෙලා තියෙනවා. එතකොට ඒකට සමගාමීව කී දෙනෙක් දැන් දුක් විඳිනවද? ඉතින් ඒක නිසා ලෝකේ කවුරු හරි ඉඳගෙන ඉවල්ලා මේ වෙලාව වෙනකොට මේකට මේ සක්‍රීයව මේ ගැන මැදිහත් වීමෙන් මේ ගැන හොයා බලමින් මේ ගැන පරීක්ෂණ කරමින් මේ ගැන අත්‍යවශ්‍ය කාරණා අදාළ ආයතනත් එක්ක අදාළ පුද්ගලයන් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා නම් ඒ ප්‍රධාන පෙළේ පුද්ගලයෙක් තමයි අපේ අනුර කරුණාරත්න මහත්මයා මේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ සම්බන්ධයෙන් ලොකු දායකත්වයක් දෙන. ඒක නිසා තමයි මම ඔහුට ආරාධනා කරේ මේ වෙලාව වෙනකොට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අද දින පාස්කු. ඒක නිසා මේ ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. අයිබෝන් අනුර කරුණාරත්න මහත්මයා. අයිබෝන් නේද මල්ලි. අන්රයියා හරි අපි මෙහෙම යන්. අන්රයියා මේ වෙලාව වෙනකොට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබගේ කියවීම කොහොමද? ඒ පරීක්ෂණ යම්කිසි තැනක තියෙනවද? ඉතා සතුටුදායක ස්ථානක දැනට තියෙනවා. මොකද සුරේෂ් සාලි මේ වෙනකොට අත්අඩංගුවේ පසු වෙනවා. ඔහුගේ විමර්ශන කටයුතු කරගෙන යනවා. මට හිතා ගන්න පුළුවන් රාජපක්ෂ රෙජිමේ මේ වෙනකොට සෑහෙන බයකින් සිටින්නේ. අර උදේ ගම්මන්පිල ඇවිල්ලා පොතක් එලි දැක්වුවා. ඒ එලි දැක්වීමට පැමිණි සියලු දෙනාම නෙමේ මැජොරිටි එක ගත්තොතින් කියන්න පුළුවන් දේශපාලන අනාථයෝ කියලා ඉවරලා. එතන ඇවිල්ලා හිටියා ජනාධිපතිවරු 3 දෙනෙක් හිටපු. ඒ ජනාධිපති 3 දෙනාම දේශපාලන අනාථයෝ. මේකට හවුල් වෙච්ච කට්ටිය. මෛත්‍රීපාල සිරිසේන මට හිතා ගන්න බැරි එතනට පැමිණියේ කොහොමද කියලා. සුප්‍රීම උසාවියේ සිවිල් නඩුවකට මුහුණ දීලා ඔහුට ලක්ෂ 1000ක දඩයක් ගැහුවා. ඒ කියන්නේ ඔහුගේ තිබුණ නිග්ලිජන්ස් වලට. ඉතින් එහෙම එක්කෙනෙක් කොහොමද මේ ගොම්මන්පිල කියන එකාගේ පොතක් එලි දැක්වීමට ආවේ කියන එක මට හිතා ගන්න බෑ. මොකද ඔහු වැරදිකාරයෙක් කියලා ඉවරයි මේකේ. ඒ කියන්නේ නිග්ලිජන්ස් වලින්. දැන් මේ රජයෙන් කරගෙන යන්නේ දැන් තමයි ක්‍රිමිනල් චාර්ජස් දාන්න හදන්නේ. ඉතින් මේකට කුලප් වෙලා තමයි ඔය ගම්මන්පිල කියන එකාට නම් ලැජ්ජාවක් කියන නාමයක් නැහැ. මිනිහා සරම ඇඳගෙන ඔළුවෙන් හිටගත්තත් මිනිහට ලැජ්ජාවක් නැහැ. ඒ જાතිය පුද්ගලයෙක්. ඉතින් මෙතෙන්ට මට හිතා ගන්න බැරි. හැබැයි මේ රජයෙන් එක හොඳක් කෙරුවා. ඔක්කොම දූෂිතයන්ව, වංචාකාරයන්ව, මිනිමරුවන්ව එක දැනකට දැම්මා. එක ගොඩකට දැම්මා. දැන් ඒ ගොඩ තමයි මේ රැස් වෙලා ඉන්නේ. ඉතින් මේගොල්ලන් හදන්නේ අපේ ජනතාව ආයම් පාරක් මුලා කරන්න මේ ಜಾති ආලේ ගෙනල්ලා. එතන හිටපු හාමුදුරුවෝ දැක්කමත් තේරෙනවා. ඒ හාමුදුරුවෝ ඔක්කොම රාජපක්ෂලට මේ කඩේ යන කට්ටිය ඉන්නේ උතන. උතන එකම අඩු පුද්ගලෙක් හිටියා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කියන්නේ 134කින් ජනාධිපති වුණ කෙනෙක් මිසක් මේ ජනතාව පත් කරපු ජනාධිපති කෙනෙක් නෙමෙයි. එයාගේ පක්ෂ කට්ටියත් ආවා මේකට සහභාගී වෙන්න. ඉතින් මේ හැමෝටම වෙලා තියෙන්නේ මේ රජය පෙරලන්නේ කොහොමද? මොකද මේ එළියුනොත් මේ හැමෝම මේකට වක් කියන්න ඕනේ. ඉතින් එතෙන්දී මේ DKP දසනායක මේ කට්ටිය ඔක්කොම ගෙනල්ලි වල රනිල්ගේ රෙද්දත් ලස්සනට ලිහලා මේ දැම්මා මේ ඒ අතරතුර. ඔව් ඉතින් යහපාලන කාලේ ඒ වෙලාවේ ජනාධිපති මෛත්‍රීපාල අගමැති රනිල් වික්‍රමසිංහ ඒගොල්ලන් තමයි ඔය ළමයි 11 දෙනෙක් පැහැර ගැනීම සම්බන්ධයෙන් නඩුව දැම්මේ. ඉතින් මෙහෙමයි හමුදාපති කෙනෙක් වුණා. ඉතින් යුද්ධයේදී දෙපැත්තෙම කට්ටිය මැරුණා. සොල්දාදුනේ ත්‍රස්තවාදීනේ.
නමුත් යුද්ධකදී මැරෙන එක වෙනස්. යුද්ධයක් ඉවර වෙලා මේ ඒ කියන්නේ රටේ ඉන්න නායකයාගේ හරිය ආරක්ෂක ලේකම්ගේ හරිය කොන්තරත් බාර දෙනවනේ. මේ කට්ටිය ඝාතනය කරන්න මේගොල්ලන් හිතුවත් අපිට තර්ජනයක් කියලා. ඉතින් හමුදාවේ කට්ටිය කෙරුවේ ඒ කවුරු හරි කෙනෙක්ගේ බල කිරීමකට තමයි ඒවා ඒ රාජකාරිය කෙරුවේ. මෙන්න මේ කාරණාව හරි වැදගත්. අනුරయ్య කියපු කාරණාවම මේ අපිත් ඒක එකහෙලා කියන්න ඕනේ. දේශපාලන අධිකාරියේ රාජපක්ෂ හැතිකරේ වේවා රනිල් වික්‍රමසිංහ හැතිකරේ වේවා ඒ හැතිකරේගේ මේ පාවඩ විදියට අපේ අහිංසක රණවිරුව යොදාගෙන ලංකාවේ කරපු ඝාතන වලට අර මේ රටේ යුද්ධය නිමා කරන්න දායකත්වය දුන්න ඒ රණවිරුවයි අර මේ පාවඩයක් වශයෙන් හිටපු මේ රාජපක්ෂලාගේ ඔක්කොම කොන්ත්‍රාත් කරපු ඒ රණවිරුව කියන උනුයි දෙකක්. ඒක නිසා මේක ගාව ගන්න එපා රණවිරු කියන එකට. මුන් ඔක්කොම මේ ඒ කියන්නේ මුදලට හෝ බල තණ්හාවට හෝ මොහක් හරි දෙයකට නිකන් පාවෙච්ච වෙච්ච මේ දාම ඝාතකයෝ. එතනින් එහාට දෙයක් නැහැ. ඒක අපි හරි පැහැදිලිව කියන්න ඕනේ. එහෙම නේද අනුරయ్య? ඔව්. දැන් හමුදාපති හරි රටේ ජනාධිපති හරි මිනිමරලා තියෙනවා නම් ඒගොල්ලන්ට ඉර නීතිය ක්‍රියාත්මක කරන්න. එයා යුද්ධ ඉවර කරුවා කියලා එයාට සමාවත් දෙන්න බෑ. දැන් අර වාස්තුනවර්ධන කියන හිටපු නීති පොලිස්පති කෙනෙක් අද එයාගේ පුතත් එක්ක හිර ඉන්නවා මේ ඝාතන අඩුවකට සම්බන්ධලා වැඩිකාරයෝ වෙලා. අපීල් කෝට්ස් වල අපීල් එකක් දැම්ම අපීල් එකත් රිජෙක්ට් වුණා. ඉතින් මේ එතකොට මේ පොලිසිය අනිත් නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඔයගේ මේ දේශපාලනඥයන්ගේ වැඩ කරන. ඉතින් උතර වෙලා තියෙන්නේ මේ පාස්කු පහරේ අපි හරි සතුටු වෙනවා මේ රජයත් එක්ක මේක යම් කිසි ප්‍රමාණයක ඉදිරියට ආවා මේක. මොකද මම කලිනුත් කියලා තියෙනවා පහුගිය රජවල් තුනේම මෛත්‍රීපාලගේ රජයක් තිබුණා. ඒතකොට හිටපු ඇමති ගොල්ලෝ හිටියා. දෙනුත් ඉන්නවා ඒගොල්ලන්. එතකොට ගෝඨාභය රාජපක්ෂව පොරොන්දු වෙලා මේකට විසඳුමක් දෙනවයි කියලා ඊට පස්සේ ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් රිපෝට් එක අවුට් වුණාන් පස්සේ මම කලිනුත් කියලා තියෙනවා කාඩිනල් වහන්සේ කතා කරලා අහපුවම දැන් මේකට මොකද වෙන්නේ කියලා ගෝඨාභය කෙලිම අතුතුම් කාඩිනල් වහන්සේට කිව්වා මේක ඉම්ප්ලිමන්ට් කරන්න කිව්වොත් පියාණනි මට බලේ ඉන්න හම්බෙන්නේක් නැහැ කියලා වෙලා ඒක හිම්ම නැවතුවා. ඒ කියන්නේ මේ යහපාලනයෙන් කරපු ඉන්වෙස්ටිගේෂන් ඔක්කොම නැවතුවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ලංකාවේ ජනාධිපති වුණා හොරපාරේ ඇවිල්ලා 134ක ඡන්දකින් මේ මිනිස්සුත් ඇවිල්ලා දැන් සමහරව මට කියනවා ඉඳගෙන මම මේ UMP එකට හොඳට කඩේ ගිහිල්ලා මේ ආණ්ඩුවට කඩ යනවා කියලා. මම UMP එකට කඩේ ගියා විතරක් නෙමෙයි මම ජීවිතේ ඉඳන් පූජා කරා UMP වෙනුවෙන්. රනිල් වික්‍රමසිංහ බෝම්බ කාලා ජීවිතේ පූජා කරපු මිනිස්සෙක් මම. මගේ යාළුවෝ 13 දෙනෙක් මැරුවා එයාගේ ඉලෙක්ෂන් රැලි එක. ඉතින් අපිට තේරුණා පස්සේ තමයි තේරුනේ මේ මිනිස්සුන්ගෙන් ඇති වැඩක් නැහැ. මේ මිනිස්සු ඔක්කොම දේශපාලනය වවාගෙන කන මිනිස්සු කියලා. මේකලන් ඩීල් කාරයෝ කියලා රංජන් රාමණය කියන්නේ. මේකලන් ඔක්කොම යාළුවා මල්ලි කියලා. ඊට පස්සේ තේරුණා තමයි අපි මේගොල්ලන්ක ඉන්නේ විදියෙන් කිසිම දෙයක් වෙන්නේ නැති හින්දා අපි බැලුවා යම් කිසි දෙයක ප්‍රමාණයකට මේ පාස්කු පහරේ සාධාරණයක් ඉටු කරගන්න මේ රජෙන්වත් උදව්වක් හම්බෙයි කියලා තමයි අපි මේකට මේ රජයට සහයෝගය දෙන්නේ. නමුත් අපි ජීපී කාරයෝ නෙමෙයි. නමුත් මේ රජෙන් මේක ඉස්සරහට යනවා. මේක වළක්වන්න තමයි මේ ගම්මන් පිළ ඇවිල්ලා මේ පොතක් මේවා කරලා පොතේ මොකක්ද එළිදක්ම තියෙන්නේ? පොතේ තියෙන්නේ සහරාන් තමයිලු මහමූලකාරයා. ඒතකොට සරත් වීරසේකර පොලිස් ඇමති කාලේ ගෝඨාභයගේ ආණ්ඩුව කාලේ ඒ පොලිස් ඇමතියයි දැන් කියනවා නවුබර් මවුලවිලු මහමූලකාරයා කියලා පාර්ලිමේන්තුවට ගෙනවස් කෙරුවා. දැන් ගම්මන් පිළ කියනවා සහරාන් හසිල්ලු. අපිට මහමූලකාරයන්ගෙන්වත් FBI රිපෝට් එකකින්වත් කිසිම දෙයකින් අපිට වැඩක් නැහැ. අපිට ඕනේ මේ කල්ලියට ත්‍රස්තවාදී කල්ලියට හමුදාවේ ඉන්ටෙලිජන්ස් එකනේ පොලිසියනුයි කවුද මේකට සහයෝගය දුන්නේ? මොකද මේ ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එකේ තියෙන මේවට අනුව තමයි මෛත්‍රීපාට ලක්ෂ 10ක දඩයක් එව්වේ. නිලන්ත ජයවර්ධන ලක්ෂ 750ක දඩයක් එව්වා. පොලිස්පතිට ලක්ෂ 500යි. හේමසිරිට ලක්ෂ 500යි. එතකොට මේ තව මෙන්ඩිස් කියලා හිටියා මේ DIG කෙනෙක් එයාට ලක්ෂ 100යි. ඉතින් මේ රජයේ මේ කරගෙන යනකොට මේක මේ වළක්වන්න මේ රොත්තක් දැන් එකතු වෙලා ඉන්නවා. මොකද මේගොල්ලන් දන්නවා මේක හරි විදිහට ගියොතින් අනිවාර්යයෙන්ම උතර ඉන්න ආපු සෙට් එකෙන් භාගයක් විතර අහුවෙනවා මේකට හවුල් කියලා. අපි මධ්‍යස්ථව ඉඳගෙන මේ ගැන හරි විදිහට කතා කරොත් එහෙම අනිවාර්යයෙන්ම මේ රජය තුල අපි හිතන්නේ නැති පුද්ගලයන්ට අත තියනවා. ඒ තමයි සුරේෂ් සලේ වගේ පුද්ගලයෙකුට අත තියයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. මේ රජයෙන් ඒ අර ස්වාධීනව ඒ කටයුතු කරන්න අවශ්‍ය ස්වාධීනත්වය දීලා තියෙනවා. ඒ වගේම මේ වෙලාව වෙනකොට දැන් තව කතාවක් යනවා. අර DKP දසනායක කියපු කතාව තුල සොනිට්ටත් මේ වෙලාව වෙනකොට අත තියන්න හදනවා වගේ ආරංචියක් තියෙනවා. ඒ වගේම මේ නිලන්ත ජයවර්ධන
ඔබගේ මේ කියවීම ඔබ සොයාගත්ත තොරතුරු මත මොකද්ද මේ වගේ තත්ත්වයක ඔබට හිතෙන්නේ මොකද්ද? ඔතන මේ තාම මේ රජයෙන් නිරන්තර ජයවර්ධන අත තිබ්බේ නැහැ. නිරන්තර ජයවර්ධන තමයි ඒ දවස්වල පොලිස්පති නෙමෙයි මෛත්‍රීපාලත් එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට්ස් තිබුණේ. නිරන්තර ජයවර්ධන මට දැනගන්න ලැබුණා නිරන්තර ජයවර්ධන හැමදාම මෛත්‍රීපාල සිරිසෙන්ට කතා කරනවලු. මේ වගේ ඇටැක් එකක් වෙන්න තියෙනවා කියලා මෛත්‍රීපාලව එයා බේරන්න හැදුවා. එයා සාකිදුනට එයා කිව්වා මෛත්‍රීපාලට එයා කිව්වේ නැහැ කියලා ඉවරලා. නමුත් ඕ මෛත්‍රීපාලට කියලා තියෙනවා මෛත්‍රීපාල මේක දැනගෙන හිටපු ඉතින් තමයි සුප්‍රීම උසාවියේ ලක්ෂ 1000ක දඩයක් ගැහුවේ. මේ එයා නිරන්තර ජයවර්ධන එහෙනම් ඇයි යාගේ ටෙලිෆෝන් එකේ යාගේ ලැප්ටොප් එකේ ඔක්කොම ඩේටා ටික මේ ඉරේස් කරුවේ රයිට් ඉතින් ඒතර නිරන්තර ජයවර්ධන යටේ තමයි හිටියේ IP බණ්ඩාර රයිට් එයා තමයි OIC SIS එකේ හිටපුවා ඒතර සොනික් කියන්නේ IP පෙරේරා එයා තමයි SIS එකේ හිටියේ මේ මිනිස්සු ඔක්කොම මේ එක කට්ටිය එක නම් කියලා මිස්ලීඩ් කරන්න හදනවා මේක තමයි සත්‍ය අන්න හරි තැනකට ආවා මොකද මේ දැන් මෙච්චර කාලයක් තිබුණ ආණ්ඩුව පාස්කු දින ප්‍රහාරයක් අල්ලිවල්ලා ඒ කරමතින් ආපු පක්ෂණය මේ ආණ්ඩු කරුවේ එතකොට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන්ද අර නොමගෑවීමක් වශයෙන්ද මේ SI බණ්ඩාරයි මේනක මధుසංග පෙරේරා කියන එතකොට අර ඒ දෙන්න පටලවල මේ සොනික්ට මේ වෙනත් පැත්තකට යොමු කරන්න හැදුවේ සොනික් කියන්නේ IP පෙරේරා SIS එකේ හිටියේ එයාගේ OIC තමයි SI IP බණ්ඩාර සොනික් තමයි සහරන්ගේ ගෲප් එකත් එක්ක කන්ටැක්ට්ස් තිබුණේ. මොකද එතකොට ඔය මේ ඉන්ටෙලිජන්ස් ඩිපාර්ට්මන්ට් සාමාන්‍යයෙන් ඒගොල්ලන් ඔත්තුකාරකම් ධම්මලා බලනවා. නමුත් මේගොල්ලන් සොනික්ව යූස් කරුවා ඔත්තු බලන්න විතරක් නෙමෙයි. ඒ සහරන්ලට සපෝට් කරන්න. දැන් මේ බෝම්බේ ගියාට පස්සේ ඔය සොනික් තමයි මාතලේ පොඩි සහරන්ට කතා කරලා කියලා තිබුණේ මේක මේ SI මේ IS account එකට දාන්න කියලා ඉවරලා. ඒකට ඔය පොඩි සහරන්ව මේ CID එකෙන් ගත්ත අත්අඩංගුවට ශානි අබේසේකර ගත්ත වෙලාවේ සම්පත් කුමාර කියන එක්කෙනා ඇවිල්ලා මේක අපේ රාජකාරියක ඉන්න එක්කෙනෙක් කියලා එයාව එක්කගෙන ගියා මේ ඒ පොලිස් අධිකාරී කෙනෙක් හෝ DIG කෙනෙක් නේද ඔව් සම්පත් කුමාර කියන අයලා එක්කගෙන ගියා ඉතින් ඒගොල්ලන් දැනගත්තා මේ සොනික්ව ගත්තොත් ඉතින් මේ ඔක්කොම එක්ස්පෝස් වෙනවා කියලා මට ඒක සිංහලෙන් වචනේ හරියට කියන්න තේරෙන්නේ නැහැ මේක එක්ස්පෝස් වෙන හින්දා ඉනියව ටක් ගාලා අරගෙන ගියා ඊට පස්සේ හොඳම වැඩේ සුරේෂ් සාලිව ලංකාවට ගෙනන්න ගෝඨාභය ගෙනල්ලා මේ ස්ටේට් ඉන්ටෙලිජන්ස් චීෆ් කම් බාර දුන්නනේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මම කලිනුත් කියලා තියෙනවා පොලිසියේ ඉන්ටෙලිජන්ස් චීෆ් කම කවදාකවත් දෙන්නේ නැහැ හමුදාවේ කෙනෙකුට ඒක පොලිසියේ රාජකාරියක් ඒකට දැම්මා ඒකට දාලා ඉවරලා මොකද කරේ අන්තිමට ඔය සොනික් කියන එක්කෙනා සෙන්ට්‍රල් බැංකේ ජොබ් එකක් කරුවා සොනික් කියන එක්කෙනා FIU එකේ ජොබ් එකට දැම්මා සුරේෂ් සාලි යා එතන වැඩ කරලා දැන් ආයෙම ඇවිල්ලා ඉන්නවා ඉතින් මම හිතනවා මේ රජය විශේෂයෙන්ම මෙතන නිලන්ත ජයවර්ධනට බේරෙන්න බෑ නිලන්ත ජයවර්ධන බබෙක් නෙමෙයි මේ එයා එතන හිටපු ලොක්කා මොකද මට ආත්තක හිමසිරි ෆර්නැන්ඩෝ හිටපු ආරක්ෂක ලේකම් කිව්වා එදා බෝම්බේ පත් වෙන දවසේ උදේත් එයාට කතා කරලා කිව්වා කියලා වෙලා සර් මෙහෙම පොඩි ඇටැක් එකක් යන්න යනවා කොහෙද බැප්ටිස්ට් පල්ලිය දෙන්නේ කියලා. ඒතර හිමසිරි කෝල් එක බැප්ටිස්ට් පල්ලිය දෙන්නේ මෙතන. ඇයි මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහුවලු. ඒතර කිව්වලු නෑ එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ මම අන්ඩර් කන්ට්‍රෝල් මම බලා ගන්නම් කියලා. ඒක තමයි අර හිමසිරි ෆර්නැන්ඩෝ කොච්චිකඩේ පල්ලියේ BBC කොරස්පොන්ඩන්ට් කිව්වේ අපි දැනගෙන හිටියා මෙච්චර ලොකු ඇටැක් එකක් වෙයි කියලා දැනගෙන හිටියේ නැහැ කියලා. මේක තව මම උදව් කරපු එක තමයි මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන දැනගෙන තමයි සිංගප්පූරුවට ඇරියේ මේ රාජපක්ෂලා එකතු කරලා. ඉන්දියාවට සිංගප්පූරුවටයි. මිනිහත් ලැජ්ජ නැතුව ගම්මන්පිලගේ පොත් මේකට ආවට ඉතින් මේ මට හිතා ගන්න බැරි හැබැයි එකම හොඳ වැඩක් කරුවා මේ අනුර කුමාර දිසානායක මේ හොරු මංගකොල්ලකාරයෝ ඔක්කොම දේශපාලන අනාථෝ එක ගොඩකට දැම්මා. ඒකෙන්ම තේරෙනවා මෙවුන් ඔක්කොම අනාථ වෙලා ඉන්න කියලා වෙලා. නමුත් මමත් බෝම්බ කාල ජීවිතේ පූජා කරපු පුද්ගලයෙක් වශයෙන් මම කතෝලිකයෙක් දෙවියන් වහන්සේ වෙනුවෙන් මම මේ සරණ අපි අතාරින්නේ අපි ලොකු ගෲප් එකක් තියෙනවා අපි මෙහි රෙජිස්ටර්ඩ් ඕගනයිසේෂන් එකක් ඕස්ට්‍රේලියාවේ මම ලංකාවේ ෆාදර්ස්ලා ඒ ගෲප් එකත් එක්කයි කාඩල් වහන්සේත් එක්ක ළඟින්ම සම්බන්ධ වෙලා ඉන්නවා මේ රජයත් එක්කත් මම සම්බන්ධ වෙලා ඉන්නවා මම ඩිරෙක්ට් කතා කරනවා ආනන්ද විජේපාලටයි ෆොරින් මිනිස්ටර් සෙක්‍රටරිලා ඔක්කොමට මම කතා කරනවා ඩිරෙක්ට් මේ සටන අපි අතාරින්නේ අපිට මේකට සාධාරණ විසඳුමක් දෙන්න හැබැයි ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන් මේ රාජකාරී බාර දෙලා දෙනවා ඒක ඉන්වෙස්ටිගේෂන් වෙනවා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේගොල්ලන් ඒක කරගෙන යනවා කියලා ඒක එන අපිට ආයේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ මේ අවස්ථාවේදී ඒ වගේම මේ අවස්ථාව වෙනකොට මේ සුරේෂ් සලේගේ තත්ත්වය කොහොමද සුරේෂ් සාලේ අර මුස්ලිම් කට්ටියක් කරලා තියෙනවා මේකමේ පල්ලි තියෙන්නේ කොහෙද කියලා මේ හොයලා බලන්න කියලා පෙන්වන්න කියලා මට ආරංචි වුණා මේ ළඟදී ඔත්තුව දුන්නනේ මෙහෙම කට්ටිය එව්වා කියලා ඉවරලා
හ්ම්. ඒ මිනිස්සයා දැන් එතනින් මිසින් කියලා. ඒ මිනිහා හොයාගන්න නැහැ කියලා. හ්ම්. අපිට දැනගන්න ලැබෙනවා තාම හමුදාවේ පොලිසියේ බලපෑම් තියෙනවා ওই සාක්ෂිකාරයන්ට. හ්ම්. ඉතින් මම මේ රජෙන් ඉල්ලා සිටිනවා මේ විශේෂයෙන්ම කවුද සුරේෂ් සාලිටයි ඔය පිල්ලියන්ටයි තව ඉන්නවා එක්කෙනෙක් නාමල් කුමාර කියලා. ඔය නාමල් කුමාරත් මේවලට ඔක්කොමට ගෑවිච්ච එක්කෙනෙක්. මේ ඔය ඩිලන්ත ජයවර්ධනලා තමයි එයාව ෆෝම් කරුවේ. මේ කට්ටියට ආරක්ෂාවක් දෙන්න ඕනේ. මොකද රාජපක්ෂලා කියන්නේ මිනිමරුවෝ. හරිද? මේ අර කජ්ජගේ දරුවෝ දෙන්නත් ඒ කජ්ජවයි දරුවෝ දෙන්නවයි ඝාතනය කෙරුවා මේ මාස ගානකට කලින් අමෝමයේ මහපාරේ. මොකද කජ්ජා මේ තමයි සාක්ෂි දෙන්න හිටියේ තජුදින්ගේ ඝාතනයේට. මේ එතකොට අර යාලංකගේ ඩිරෙක්ටර් කෙනෙක් අර යාලංක ඩීල් එකේදී මේ සාක්ෂි දෙයි කියලා මින ටයිකෝට් ඇඳගෙන ගිහිල්ලා මේ ටොරින්ටන් එකේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකේ වෙඩි තියාගත්තා. එතන ඒ වෙලාවේ CCTV කැමරා ඔක්කොම ඕෆ් කරලා තිබිලා තියෙන්නේ. ඉතින් මේ රාජපක්ෂලත් එක්ක ඉන්නකම් හොඳයි. ඉඳලා ඒගොල්ලන්ගෙන් අයින් වෙලා ඒගොල්ලන්ට විරුද්ධව සාක්ෂියක් දෙන්න ගියොත් මේ රාජපක්ෂලගේ රෙජිම එක කරන්නේ අනිවාර්යයෙන් මේ කට්ටිය ඝාතනය කරනවා. ඉතින් මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා මේ සුරේෂ් සාලිට හරි නිරන්ත ජයවර්ධනට හරි ඔය ගෲප් එක බලාගෙන ඉන්නේ දැන් රාජපක්ෂලා දන්නවා මේ ඔක්කොම එළි වෙනවයි කියලා. ඝාතනය කරලා මේකලම් බලන් ඉන්නේ මේක මේ රජයේ account එකට දාන්න. මේ ආණ්ඩුවේ account එකට දාන්න. ඉතින් මේ රජය පරිස්සම් වෙන්න ඕනේ. මම මේ ඉන්ටෙලිජන්ස් කෙනෙක් නෙවෙයි මට හැඟෙන විදිය. අනිවාර්යයෙන්ම රාජපක්ෂලා එළියට આવොත් ඝාතනය කරනවාමයි. ඒගොල්ලන්ට බලය තියෙනවා තාම ඉන්න හමුදාවේ පොලිසිය ඒගොල්ලන්ගේ ඇම්බැට්ටයෝ. ඉතින් ඒ නිසා මේ රජයට වක්කීමක් තියෙනවා මේ කට්ටියට සම්පූර්ණ ආරක්ෂාවක් දෙන්න. මොකද මේ කට්ටිය ඒගොල්ලන් ඝාතනය කෙරුවොත් කෙලින්ම දාන්නේ රාජපක්ෂලා දාන්නේ මේක මේ රජයේ account එකට. මේ රජයකට අහු වෙන්න එපයි කියලා මම කියනවා. හරි. ඒත් එක්කම දැන් මේ වෙලාව වෙනකොට මේ කාර්දිනල්තුමාගේ මේ ප්‍රචාර කොහොමද ඔබ මේ කාර්දිනල්තුමාත් එක්ක සම්බන්ධ වෙන නිසා මම අහන්නේ. ඇත්ත වශයෙන් කිව්වොත් කතෝලික සභාව ගම්මන් පිළගේ පොතේ මේ එලි දැක්වීමට කිසිම කලබලයක් එන්නේ නැහැ. මං හිතන්නේ මේ රජයේ වුණත් කිසිම කලබලයක් නැහැ. මොකද මං ආනන්ද විජේපාල මහත්තයාලා කතා කරනවා. ඒගොල්ලන් කියන්නේ ඔයාලට අපිට උත්තර දෙන්න ගියොත් මේ අපේ කාලේ නාස්ති වෙනවා. අද ජනතාව දන්නවා මෙතන රැස් වෙලා ඉන්න කට්ටිය දැක්කම මූණ වල ටික බලන්නකෝ. මූණ වල ටික ඇඹිලා ගිහිල්ලා. එක්කෙනෙක්වත් ප්‍රසන් මූණක් තිබුණාද? දැන් මම වැරදිකාරයෙක් නෙවෙයි නම් මම බය වෙන්න ඕනේ නැහැ. මම hina වෙලා ඉන්න ඕනේ. මෙතන මේ හිටපු ඒ සෙට් එක බලන්නකො ඉස්සරහින් නම් එදපු සෙට් එක කොහමද කියලා මූණ වල ටික ගෝඨාභය මෙහෙම ගහන් ඉන්නවා මෛත්‍රීපාල මෙහෙම ඉන්නවා මහින්ද රාජපක්ෂට එවිද ගන්න බෑ අපිත් වයසට ගියාම ඒක වෙනවා නමුත් මේ ඔය අවුරුදු 80ක් කියන්නේ වයසක් නෙමෙයි අද බලන්නකො මිනිහා දුක් විඳින විදිය මේක මේ රජයෙන් අපි මේ කොහොම හරි කරලා කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ රජයේ මේක කෙරුවොත් මම ජීපී කාර්යයක් නෙමෙයි මම ඩිරෙක්ට් බහලා ජීපී වැඩ කරනවා මේකට විසඳුමක් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා මේ රජයෙන් මේ ගොඩාරයක් කරුණු සාක්ෂි විනාශ කරලා දැන් තමයි මම හිතන්නේ හොයාගෙන අලුතෙන් ආයේ මේ ඒ සාක්ෂි හොයාගෙන යන්නේ ඒක නිසා මම විශ්වාස කරන්නේ මේ අවුරුදු 5 තුල මේකේ සම්පූර්ණම දේ ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ ආණ්ඩුව තව කාලයක් ඊළඟ ටර්ම් එකත් ආවොත් එහෙනම් මම හිතනවා මේකට සර්ව සම්පූර්ණ සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. ඔබට හිතෙන්නේ කොහොමද ඒ සම්බන්ධයෙන්? පාස්කු ප්‍රහාරයට මම හිතනවා මල්ලි මේ වසර ඇතුළත පාස්කු ප්‍රහාරයට මේ සාධාරණයක් ඉෂ්ට වෙයි. මේ අවුරුද්ද තුළ සාධාරණයක් ඉෂ්ට වෙලා නඩුව ඉස්සරහට යයි කියලා මේ නඩුව ඉස්සරහට යන්න ගියාම තමයි උණ ගන්නේ. හැබැයි ඒ කාලේනොට සමහර කට්ටිය ජීවිතෝන් අතර ඉඳිත් දන්නෙත් නැහැ. මොකද මේවා දැක්කම දන්නවනේ මේ කෙලින්ම ඇතුළටම තමයි යන්න වෙන්නේ කියලා වෙලා. දැන් ඔතන හිටපු ওই ජනාධිපතිවරු තුන්දෙනාම පපුවල් ගහනවා ඇති. ඒගොල්ලන් හෘද සාක්ෂි දන්නවා. අපි මේ බොරුවක් කරන්න කියලා. මම එකම ඉල්ලීමක් කරනවා මල්ලි. මම දන්නවා මේකට අපිට බෞද්ධ ජනතාව ඕන හැටි ඉන්නවා මේකට සපෝට් කරන්න. බෞද්ධ නෑ මම බෞද්ධයෙක් වශයෙන් තමයි මේක මේ ලොකු මේ ගවේෂණාත්මක මේ සිද්ධිය තුල ඉන්නෙම මම බෞද්ධයෙක් වශයෙන්. එතනින් එහාට මේ රටේ මේ අපරාධයට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. අහිංසක මිනිස්සු බෞද්ධයෝද මුස්ලිම්ද ක්‍රිස්තියන්ද මේ බර්ගර්ද මැලේද කියන එක නේ අපේ රටේ වෙච්ච අපරාධයක් මේක. දේශපාලන ගමන් යන්න මේ කරපු අපරාධයක් මේක. අහිංසක දරුවෝගේ මස් වැදිලි බිත්තිවල ඒ අහිංසක දරුවෝ මේ අම්මා තාත්තා මේ හොඳම ඇඳුම ඇඳලා අර පවුඩර් ටික ගාලා ලස්සනට ඉස්සරහින් එක්කගෙන ගිය දරුවෝ ටික තමයි මේ විදිහට මැරුවේ. ඒක නිසා ඒකට සාධාරණ ඉෂ්ට වෙන්නම ඕනේ. මේ දරු කැකුලෝ මල්ලි අනික වර්ෂිපර්ස්ලා බෞද්ධද සිංහල මේ
කතෝලිකද මුස්ලිම්ද කියලා වෙන්න ඕනේ නැහැ. මේ වර්ෂිපර්ස්ලා ධර්මයක් අදහන මිනිස්සුන් අමුමුවේ මෙහෙම ඝාතනය කරලා මේ වගේ බොරු පොත් ප්‍රදර්ශනය කරලා මේගොල්ලන්ට මල්ලි යන්න තැන නැහැ. යන්න ඇත්තටම යන්න තැන්නේ. හරිද? නමුත් මේ මම එක ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම කතෝලික ජනතාවෙන්. අපේ කතෝලික ඉන්නවා කීප දෙනෙක් තාම මේ ඇම්බට්ටාගේ පස්සේ යනවා මේ මිනිවරුන්ගේ පස්සේ. කතෝලිකෙක් නම් මම නම් කියන්නේ දෙවියන් වහන්සේගේ සමාවක් හම්බ වෙන්නේ දැන මේ තමුන්ගේ වාසිවලට මේ රාජපක්ෂ රෙජිමේට මේ රනිල් වික්‍රමසිංහලට උදව් කරනවා නම් මේ පාස්කු පහරේ යට ගහන්න ඉන්න මේ කතෝලිකයන්ටත් මල්ලි ආත්මයක් නැහැ කියලා මම කියනවා. මම කතෝලික වශයෙන් මම සමහරට වැරදි වෙන්න පුළුවන් මට ඒක ප්‍රකාශ කරන්න බෑ. නමුත් මගේ හැඟීම මම කියනවා. මොකද අපි මේකට මල්ලි පුදුම සටනක් දෙන්නේ. කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි අපි මේ වැඩ කරන්නේ. මේ මැරිච්ච මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න අද මේ හෙට තමයි පාස්කු ඒකට දැන් අවුරුදු 7ක් වෙනවා. නමුත් සන්තෝෂයි මේ රජය ඉදිරියට මේ ගෙනල්ලා තියෙනවා. මේව කඩා කප්පල් කරන්න ඔය ඉන්න ගෲප් එක හරි කනගාටුයි මේ වගේ දේවල් අපේ රටේ වෙනවා කියන මම නම් ඇත්තටම මල්ලි මම ලංකාවට හරි ආදරේ පුද්ගලෙක්. නමුත් මල්ලි මම ඕස්ට්‍රේලියාවේ මම මේ වගේ රටක් දැකලා නැහැ මල්ලි. මේ රටේ තියෙන නිදහස මේ රජයට හරියට මම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ මේ අවුරුදු 300ක් ඇතුළත මේ රටවල් ගොඩ අරගෙන මේ ඔක්කොම සිස්ටම් එකට දාලා පාරවල් හදලා මිනිස්සුන්ට ඒ කියන්නේ මේ රටවල මල්ලි හිඟන්නෝ නැහැ මල්ලි. ඕනම කෙනෙකුට ලොකු පෙන්ෂන් එකක් දෙනවා ජීවත් වෙන්න මේ රටවල. ඒ සිස්ටම් එකට දාලා තියෙන්නේ මොකද හොරාකෑම නැහැ. අපේ රටේ තිබුණ හොරාකෑමයි මිනිමරුව හිටියේ පාලනය කරුවේ දෙපැත්තෙම රනිල් වික්‍රමසිංහ බටලන්දේ මිනිමරුවා. ඒ කේසස් ඔක්කොම තාම ඇවිල්ලා නැහැ හරියට. රාජපක්ෂලා ලසන්ත වික්‍රමතුංග ඉත්නල්ගොඩ තාදුජීන් ඝාතන කීයක් වුණාද මේ එවිඩන්ස් දුන්න කට්ටියව ඝාතනය කරලා තියෙනවා මේ රෙජිමේ. වැඩේ කියන්නේ මේ පොලිසිය හමුදාවේ කට්ටිය යූස් කරලා මේගොල්ලන් කෙරුවේ. දැන් ඒ කට්ටිය තමයි මේගොල්ලන් ආන්සර් කරන්න ඕනේ. නමුත් මේගොල්ලන්ගේ තාම ඉන්නවා මේ ඇම්බැට්ටියෝ මේ පොලිසිය හමුදාවේ මම වගකීමෙන් කියනවා මේගොල්ලන්ට සපෝට් කරපු කට්ටිය ඉන්නවා. මේගොල්ලන් බලාගෙන ඉන්නේ මේ රජය කුමන්ත්‍රණය කරලා පෙරලන්න. මොකද මේ රජයත් එක්ක ඒගොල්ලන්ට වැඩක් නැහැ. මොකද ඒගොල්ලන්ට හම්බ කරගන්න බෑ. ඒගොල්ලන්ට මේ සැප වහන නැහැ. ඒගොල්ලන් අඩුපාඩුකම් තියෙනවා. මේ රජයත් එක්ක ඒ සෙල්ලම් බැරි හින්දා ඒගොල්ලන් බලන්නේ කොහොමාරි කරලා මේ රජය පෙරලලා ආයම අර රෙජිමිය ගිරාපුවම ඒගොල්ලන්ට තුනයිනේ. ඉතින් මේ මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මල්ලි අද වගේ දවසක හෙට පාස්කු ඉරිදා අවුරුදු 7ක් සමරනවා අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා අපේ ජනතාව එඩුකේට් කරන්න විශේෂයෙන්ම කතෝලික ජනතාව මම කතෝලිකෙක් වශයෙන් ඉල්ලා සිටිනවා අපේ කිසිම කතෝලිකෙක් ඔය දේශපාලුවෝ රට විනාශ කරපු අපි පාස්කු පහරට හවුලුන එක්කෙනෙක්ගේ පස්සේ ගිහිලා මේ මිනිහෙකුට ඡන්දයක් දෙනවා කියන්නේ මල්ලි අපේ දෙවියන් වහන්සේලා විරුද්ධව කරන වැඩක් කියලා මම ප්‍රකාශ කරනවා. හරි. මේ අපි ගත්ත වෑයම තුල මේ ගත්ත උත්සාහය තුල රජයට අපි හරි අවධානයෙන් කියනවා සූර්යසාලේ ඒ වගේ නිලන්ත ජයවර්ධන ඒ වගේම නාමල් කුමාර ඒ වගේම මේකට ඉන්න ඇතුලේ ගෑවිලා ඉන්න මිනිස්සු මරලිවලා රජයේ පැත්තට අපකීර්තියක් එන විදිහට පත් කල්ලිවල ඔවුන්ගේ සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. ඒක නිසා ඒ උත්සාහය ව්‍යාප්ත කරන්න කියන ඉල්ලීම කරන ගමන් අපි අදට ගිහිල්ලෙන්නම් ඔබ කතෝලික සියලුම ආදරණීය අපේ සියලුම ප්‍රජාවට සුබම සුබ පාස්කු දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අයියා ඔබටත් සුබම සුබ පාස්කු දිනයක් වේවා. මම සියලු දෙනාටම සුබ පාස්කු මංගල්‍යයක් වේවා ප්‍රාර්ථනා කරනවා. ජේසු පීඨයි. ඔබට තේරෙන්න ඕනේ මේ වෙලාව වෙනකොට රටේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඒක නිසා මේ අනුරායියා කතෝලික ප්‍රජාවගේ ඉල්ලීමක් කරා. ඒක වචනයක් කියන්න ඕනේ. ඒක මම කලින් වීඩියෝ එකේ කිව්වා. සුරේෂ් සාලි බෝම්බයන්ට සති ගානට කලින් ලංකාවට ආවා. මට හිටපු ආරක්ෂක ලේකම් කතා කරලා කිව්වා මේක පබ්ලික් කරන්න ප්‍රශ්න නැහැ කියලා. හේමසිරි ෆෙර්නැන්ඩෝ හිටපු හමුදාපති කවුද මහේෂ් සේනානායක තමයි කියලා තියෙන්නේ සර් සුරේෂ් සාලි ඇවිල්ලා ඉන්නවා කියලා. සති කීපයකට පෙර එයාව හමු නැහැ කියලා එයා සාක්ෂි දීලා තියෙනවා ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එකේ. තාම පබ්ලික් කරලා වුණේ නැහැ. මම මේවා කලින් ටෙලි කරලා තියෙනවා. දැන් සුරේෂ් සාලි හිටපු රජවල් කිව්වේ එයා ඒ පීරියඩේ ලංකාවට ආවේ නැහැ කියලා. ඔය කට්ටිය ගෲප් එක කවුරුත් කියන්නේ නැහනේ. එයා ලංකාවට ආවයි කියලා දැන් උනත් හේමසිරිව ගන්න ක්වෙස්චන් කරන්න සාක්ෂි ගන්න සුරේෂ් සාලි එතරම් කියපු බොරුව එලි වෙනවා. ඇයි මේ බොරු කරන්නේ? ස්තුතියි. හරි. මේ ගත්තා වෑයම මේ රටේ අපරාධයක් නොසුදුසු අපරාධයක් සම්බන්ධයෙන් තමයි මේ අපි මේ සියලුම දෙනා ගන්න. ඒක නිසා මේ සම්බන්ධයෙන් රජය හරි විදියට ක්‍රියාකරලිවලා මේ අවශ්‍ය කරුණු කාරණා කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් අදට ගිහිල්ලා සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්.